හොඳයි ඉතින් අයබෝවන් සුබ දවසක් වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා කෘෂි නිවුස් අපේ YouTube channel එකත් එක්ක ඉන්න ඔබ සියලුම දෙනාට. ඉතින් ආදරණීය හිතවතුනි ඊයේ දවසේ අපි ඉදිරිපත් කළා පොලිටනල් එකක් හදනකොට කොහොමද නිවැරදි ස්ථානය තෝරගන්නේ, ඒ වගේම භෝග තේරීම් කොහොමද කරන්න කියලා. අද දවසේ මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා පොලිටනල් එකක් හැදුවට පස්සේ අපිට මුහුණ දෙන්න සිදු වෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ පොලිටනල් එක ඇතුළට එන පලිබෝධ හානි පාලනය කිරීම. ගොඩක් වෙලාවට අපිට මයිටා ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම පැලමැක්කාගේ හානියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ පලිබෝධ හානි කොහොමද අපි අවම කරගන්නේ, පාලනය කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල දැන් පොලිටනල් තාක්ෂණය කියන එක ඔබට අලුත් දෙයක් නෙවෙයි, නුහුරු දෙයක් නෙවෙයි. එතනින් එහාට ගිහිල්ලා පොලිටනල් ඔටෝමේෂන් තත්ත්වයට පත් කරගන්නට අපේ රටේ බොහොමයක් දෙනෙක් මේ වෙනකොට කටයුතු කරනවා. පොලිටනල් ඔටෝමේෂන් එහෙම නැත්නම් අපි මේකට කියනවා පොලිටනල් එකක් ස්වයංක්‍රීයකරණය සිද්ධ කරනවා කියලා. මේ පොලිටනල් ස්වයංක්‍රීයකරණය එහෙම නැත්නම් ඔටෝමේෂන් කියන්නේ මොකද්ද? ඒ වගේම මේ ඔටෝමේෂන් කිරීමෙන් ඔබට තියෙන වාසි, ඒ වගේම අවාසි පිළිබඳව ඔටෝමේෂන් කරන්න ඕනේ මොන වගේ තත්ත්වයකදීද කියන එක පිළිබඳව අදහසක් අපි මේ වීඩියෝ එකෙන් ඔබට තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආරාධනා කරනවා මේ තොරතුරු, මේ දැනුම උකහාගෙන පොලිටනල් වගාවෙන් සාර්ථක වෙන්න, ජයග්‍රාහී කෘෂි ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න කියලා. හොඳයි ආදරණීය හිතවතුනි, අපිට සම්පත්දායකත්වය ලබා දෙනවා මේ ආරක්ෂිත ගෘහතුල භෝග වගාව විෂයේ ප්‍රවීණේ. ඒ තමයි බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය KMS කොඩිකාර මහත්මයා. නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි, ඊළඟට අපි විශේෂයෙන්ම තොරතුරු දැනගන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ආරක්ෂිත ගෘහ සම්බන්ධව. මේ වෙනකොට තාක්ෂණය අලුත් වෙලා තියෙනවා. අපේ ගොවි ජනතාව මේ ආරක්ෂිත ගෘහයෙන් ඔබට ගිහිල්ලා ඒක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තත්වයට පත් කරගෙන තියෙනවා. මේ ක්‍රියාවලියට අපි සඳහන් කරනවා පොලිටනල් ඔටෝමේෂන් කියලා. මෙන්න මේ පොලිටනල් ස්වයංක්‍රීයකරණය මේ පිළිබඳව අපි කැමතියි ඔබතුමාගෙන් අදහස් දැනගන්න. ඔව්, ඇත්තටම ලෝකේ ගත්තොත් ඔය තාක්ෂණය ඉතාමත් ඉහළ තත්වයකට ගිහිල්ලා තියෙනවා. මේකෙදි මූලික වශයෙන් අපි ආරක්ෂිත ගෘහයක් සැලසුම් කරන්නේ ඉඳලම අරමුණු කරගන්නේ ඇත්තෙන්ම භෝගයක වර්ධනය සඳහා අවශ්‍ය වෙන ප්‍රශස්ත තත්ත්ව ටික භෝගයට ලබා දෙන්න තමයි අපි ආරක්ෂිත ගෘහයක් හදන්නේ. ඒතර මෙන්න මේ ප්‍රශස්ත තත්ත්ව ටික නියාමනය කරන්න අද වෙනකොට මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ක්‍රියාකාරකම් ලෝකේ හඳුන්වලා දීලා තියෙනවා. එතකොට අභ්‍යන්තර උෂ්ණත්වය, අභ්‍යන්තර ආර්ද්‍රතාවය, ශාක පෝෂක කළමනාකරණය, ජල කළමනාකරණය ඇතුළු සියලුම භෝගයට බලපාන සාධකයන් මේ වෙනකොට කිසියම් පද්ධතියක් කරහා, කියන්නේ විශේෂයෙන් පරිගණකයක්, එහෙමත් නැත්නම් ටයිමර්ස් කියන වචනේ පාවිච්චි කරාට කමක් නැහැ මං හිතන්නේ පහසු හින්දා. ටයිමර්ස් හරහා, ඒ වගේ දේවල් හරහා අපි ස්වයංක්‍රීයව නැත්නම් අපේ මැදිහත් වීමකින් තොරව සිද්ධ වෙන තැනට ලෝකයේ මේ තාක්ෂණය වැඩි දියුණු කරගෙන තියෙනවා. ඒතර මුලින්ම මේ භෝගයට අදාළ තත්ත්වයන් ටික මේ පරිගණකයට හෝ ඒ යන්ත්‍රයන්ට අපි ලබා දුන්නාට පස්සේ ඒ කියන තත්ත්වයන් තුළ ආරක්ෂිත ගෘහය තුළ තත්ත්වයන් කළමනාකරණය කිරීම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා මේ පද්ධතියෙන් තුළ. ඒතර ලංකාවේ අපි මේ දේවල් සෑහෙන දුරට අත්හදා බැලීම් සහ හඳුන්වා දීම් කරගෙන යනවා. නමුත් මේකෙදි අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. මේ දේවල් අපේ ගොවි මහත්තුරුන්ට නැත්නම් අපේ ව්‍යවසායකයන්ට කොයිතරම් දුරට ගැළපෙනවද සහ ඔවුන් මේක කොයිතරම් දුරට මේකට නැඹුරු වෙනවද කියන කාරණේ ඉතාමත් වැදගත් වෙයි. අපි ස්වයංක්‍රීයකරණය බොහෝ විට කරන එකේ ප්‍රධානම අරමුණ තමයි ආරක්ෂිත ගෘහයෙන් පිට ඉඳගෙන මේ දේවල් ටික කළමනාකරණය කරන්නේ. නමුත් අපි අත්දැකීමෙන් දන්න අපේ බහුතරයක් ගොවි මහත්තුරු කැමති ආරක්ෂිත ගෘහයේ ඇතුලේ ඉන්න, භෝගයත් එක්ක ඉන්න. ඒ වගේ තැනකදී ඇත්තෙන්ම ස්වයංක්‍රීයකරණය අපි අත්දැකලා තියෙනවා ඒතරම්ම සාර්ථක නැහැ. මොකද ගොවියා නැත්නම් අපේ ව්‍යවසායකයා කැමති නම් භෝගයත් එක්ක ඉන්න, යාට කාලය තියෙනවා නම් ඒ සඳහා කැප වෙන්න අපි ඒ වගේ තැනක ස්වයංක්‍රීයකරණය හඳුන්වා දීම සාර්ථක වෙලා නැහැ. නමුත් මහා පරිමාණයෙන් සිද්ධ කරන ප්‍රධාන පෙළේ සමාගම් සහ විවිධ ව්‍යවසායකයන් මේක සාර්ථකව පාවිච්චි කරනවා. මොකද යාලා නිතර ආරක්ෂිත ගෘහය තුළට එන්න යන්න උත්සාහ කරන්නේ නැහැ. යාලා පිටත ඉඳලා මේ දේවල් මොනිටර් කරගෙන මේ කියන කළමනාකරණය සිද්ධ කර ගැනීම සිද්ධ කරනවා.
ඉතින් ඒ හින්දා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ වපසරියත් එක්ක මේකට අපි නැඹුරු වෙනවද නැද්ද කියන එක. එහෙම අපිට අත්‍යවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඊළඟට ඒ තාක්ෂණයන් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිත් එක්ක එතෙන්ද යන්න හැකියාව තියෙනවා නම් ඔටෝමේෂන් වලට ගියාට ඇත්තෙම ලොකු ගැටලුවක් නැහැ. ඒකෙදී අපි අර මම මුලින් සඳහන් කරපු පාරිසරික තත්ත්ව ටික හරි විදිහට අපි කළමනාකරණය කරලා දීලා අපිට පුළුවන්කම ලැබෙනවා ආර්ථිකමය වශයෙන් වැඩි වටිනාකමක් එහෙම නැත්නම් ආර්ථිකමය වශයෙන් වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න අපේ ආරක්ෂිත ගෘහේ. ඒකෙදි උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, ඊළඟට අභ්‍යන්තර අනිකුත් කළමනාකරණයන් සමගම ජලය සහ පෝෂක කළමනාකරණය කියන ප්‍රධාන ගුණාංග ටික අපිට පුළුවන් නම් ඔටෝමේෂන් නැත්නම් ස්වයංක්‍රීයකරණය හරහා නියාමනය කරන්න භෝගයට උචිත විදිහට අනිවාර්යයෙන්ම භෝගයකට ප්‍රතිචාර දක්වනවා. ඒකේ ප්‍රතිචාරයේ විදිහට අනිවාර්යයෙන්ම භෝගය අස්වැන්න වැඩිවීම සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේක ගොවියට ව්‍යවසායකයට ගැළපෙනවයි කියලා තේරෙනවා නම් එහෙම නැත්නම් යාට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සඳහා නැඹුරු වීමේ කිසිම වරදක් නැහැ. ඒකට සුදුසු තාක්ෂණික මෙවලම් සහ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරන ඒ අදාළ කණ්ඩායමක් එක්ක මේ ගමන යන්න. එතකොට මට විශේෂයෙන් ගොවි මහතුරුන්ට සඳහන් කරන්න ඕනේ නැත්නම් අවස්ථාවල අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා නියම තාක්ෂණයෙන් තොරව මේවට පාවිච්චි කරන ප්‍රමිතියෙන් අඩු භාණ්ඩ වලින් අඩු මුදලකට මේ දේවල් කරලා දීලා සමහර වෙලාවට ගොවින් අසරණ වෙච්ච අවස්ථා තියෙනවා. ඒවා නියමිත ප්‍රමිතියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වුණත් ඉතාමත් කෙටි කාලයක් සඳහා පමණයි. අල්පවැත්ම අඩුයි. ඉක්මනින් මේවා දෝෂවලට ලක් වෙනවා. ඊට පස්සේ ගොවි මහත්තයාට ඒක ඇත්තම කරදරයක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වෙනුත් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ හින්දා නියමිත ප්‍රමිතියෙන් යුතු නියම තාක්ෂණය භාවිතා කරන පිරිසක් එක්ක මේ වැඩේ කරගන්න මේකේ ප්‍රතිලාභ එතකොට අපේ ව්‍යවසායකයන්ට අත්විඳීමේ හැකියාව තියෙනවා. හොඳයි කොටිකාර මහත්මයා මේ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සිදු කිරීමේදී අපිට පේන දෙයක් තමයි මේ වෙනකොට බොහොමයක් දෙනෙක් අවිධිමත් විදියට පලිබෝධ නාශක භාවිතා කිරීමක් මේ ආරක්ෂිත ගෘහය අභ්‍යන්තරයේ සිද්ධ කරනවා. මේ తත්වය වළක්වා ගැනීම එහෙම නැත්නම් අවම කිරීම සඳහා ඔබතුමා මොන වගේ උපදෙස් මාලාවක්ද ගොවි ජනතාවට ලබා දෙන්නේ? භෝග සහ පලිබෝධ කියන කාරණා දෙකේදී මේවා ඇයි ආරක්ෂිත ගෘහය තුල අසාමාන්‍ය විදිහට වර්ධනය වෙන්නේ කියන කාරණේ අඳුනගන්න. ඒ තත්ත්වයන් නියාමනය කරන්න අවශ්‍ය පාරිසරික තත්ත්ව ටික අපිට පුළුවන් නම් ආරක්ෂිත ගෘහය තුල නිර්මාණය කරන්න ස්වභාවිකවම භෝග සහ පලිබෝධ අවම කරගැනීමේ හැකියාව තියෙනවා. පාරිසරික උෂ්ණත්වය වැඩි කලාප තුල සිද්ධ කරන ආරක්ෂිත ගෘහයන් තුල අභ්‍යන්තර උෂ්ණත්වය තවත් අංශක ගණනකින් ඉහළ යෑම සිද්ධ වෙනවා. මේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙන්න විශේෂයෙන්ම අපිට දරුණුව හානි කරන පලිබෝධකයන් වන මයිට, පැලමැක්ක සහ සුදුමැස්සා. මෙන්න මේ සත්තුන්ගේ ගහණය එහෙම නැත්නම් යාළගේ ජීවන චක්‍රයක් සම්පූර්ණ කරන්න යන කාලය අඩුවීමත් එක්ක මේ සත්තුන්ගේ ගහණය ඉතාමත් අසාමාන්‍ය විදියට අපේ ආරක්ෂිත ගෘහයන් තුළ වැඩි වෙනවා. ඒකට අපේ ගොවි මහත්තුරු දන්නවා මයිට හානිය සහ පැලමැක්ක හානිය ඉතාමත් දරුණුයි වියලි කලාපයේ තුළ අපි වගා කරන භෝගවලට. එතකොට ඒක පාලනය කර ගැනීම සඳහා ගොවින් මූලික වශයෙන්ම යාළගේ අවධානය යොමු කරලා තියෙන්නේ විවිධ වූ පලිබෝධනාශක සඳහා. ආරම්භයේ සිටම විවිධ මට්ටමේ පලිබෝධනාශක ගොවින් භාවිතා කිරීම සිද්ධ කරනවා. එතකොට ඒවා අතර තියෙන ඕනි කාලාන්තර ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. පෙරස්සනු කාල සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අධිකව මේ දේවල් භාවිතා කිරීම තුළ එක පැත්තකින් ගොවි මහත්මයාගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමත්, ඒ වගේ නිෂ්පාදනය වෙන ආහාරවල ගුණාත්මය පහළ වැටීමත්, ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවයේ අවම වීමත් කියන කාරණා අපිට මුහුණ දෙන්න වෙන ප්‍රධාන ගැටලුන් බවට පත් වෙනවා. ඒ හින්දා පළවෙනි දේ තමයි ඒ රෝග සහ පලිබෝධවල ගුණනයන් අවම වෙන විදිහට අපේ ආරක්ෂිත ගෘහ සැලසුම් කරන්නේ සහ ඒ ඇතුළත තත්ත්වයන් නිසි පරිදි පවත්වා ගැනීම මගින් අපිට හැකියාව ලැබෙනවා පලිබෝධනාශක අවම කරගන්න. පලිබෝධනාශක වගේම අපි දකින අනිත් ප්‍රශ්නේ තමයි ගොවි මහත්තුරු තාක පෝෂක කළමනාකරණය එහෙම නැත්නම් පොහොර යෙදීම කියන එකත් ඉතාමත්ම අවිධිමත් විදිහට තමයි සිද්ධ කරන්නේ. නොගැලපෙන ආකාරයේ පොහොර භාවිතා කරමින් ඒවයේ අධික ප්‍රමාණයෙන් භාවිතා කරමින් අපි සිද්ධ කරන වගාවන් තුළ රෝග සහ පලිබෝධ ගහනයන් ඉතාමත් අධික වෙනවා. කියන්නේ අපි පොහොර වැරදි විදිහට භාවිතා කරනවායි කියන එකෙන් අදහස් වෙන්නේ අනිවාර්යයෙන්ම රෝග සහ පලිබෝධ කියන එක අපේ භෝගයට වැඩි වෙනවායි කියන කාරණේ. ඒත් එක්කම
අපේ වගා මාත්‍යේ ගුණාත්මය කියන්නේ pH අගේ EC අගේ කියන මූලික ගුණාංග අපේ අවිධිමත් පොහොර භාවිතයත් එක්ක භෝගයට අහිතකර තත්ත්වයන්ටපත් වෙනවා. ඒ පත්වීමේ ප්‍රතිඵලයක් විදිහට අවසාන වශයෙන් අපේ භෝගයේ වර්ධනය සහස්සනු පහත වැටීම් සිද්ධ වෙනවා. ඒ හින්දා ගොවි මහතුරු විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න තමන්ගේ භෝගයේ පෝෂක සහ ජල කළමනාකරණය කියන විෂය සම්බන්ධයෙන් හරිතාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගත වෙන්න. ඒකෙදි තාමත්ම අවිධිමත් විදිහේ ක්‍රමවේදයන් අපි සිද්ධ කරන බවට අපි ගොවි මහතුරුත් එක්ක සාකච්ඡා කරනකොට අපිට තේරෙනවා. ඒ හින්දා ශාකයට අවශ්‍ය පෝෂක ටික ඒ ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත අවම පොහොර ප්‍රමාණයකින් ශාකයට සපයන්න උත්සාහ කරන්න. එතකොට අපිට හැකියාව ලැබෙනවා නිරෝගී ශාකයක් ලබා ගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ වගේම අභ්‍යන්තර පරිසර සාධක ටික හරියට නියාමනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට රෝග සහ පලිබෝධ සාපේක්ෂව අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒ මගින් අපිට හැකියාව ලැබෙනවා අභ්‍යන්තරේ පාවිච්චි කරන එහෙම නැත්නම් වැරදි විදිහට පාවිච්චි කරන පලිබෝධනාශක ඒ වගේම පොහොර වර්ග අවම කරගෙන ඉතාමත් හොඳ ආර්ථික අසන්නකට ගොවින්ට යන්න. ඒ තුලින් ඔබගේ නිෂ්පාදන පිරිය අඩු වෙනවා වගේම ඔබ නිපදවන ආහාරය පරිභෝජනය කරන පාරිභෝගිකයාට ඒක අපිට විශ්වාසවන්තව සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ හින්දා ওই කියන කාරණා සියල්ල සංක්ෂිප්තව තමන්ගේ ආරක්ෂිත ගෘහය තුළ හරි විදිහට කළමනාකරණය කරගත්තොත් ආරක්ෂිත භෝග වගාව තුලින් අපේ ව්‍යවසායකයන් ඉහළ මට්ටමකට ගෙනීමේ හැකියාව අපිට තියෙනවා.